අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා channel එකට. අද කතාව ගැන කෙටියෙන් කිව්වොත් සොම්බි පිරුණු නගරයකින් සල්ලි පුරවලා තියෙන ට්‍රක් එකක් අරගෙන එන්න කණ්ඩායමක් යනවා. ඉතින් මේ කණ්ඩායමට සොම්බිලාගෙන් බේරලා ට්‍රක් එක අරගෙන එන්න පුළුවන් වෙයිද දැනගන්න කතාව අවසන් වෙනකන් බලන්න ආරාධනා කරනවා. කතාව පටන් ගද්දිම අපට පෙන්වන්නේ සොම්බි වසංගතය මුළු කොරියාව පුරාම පැතිරලා තියෙන විදිය. මේ අතරේ යුන් කියන හමුදා නිලධාරියා යුන්ගේ නංගිගේ පවුලේ අයත් එක්ක ජපානයට පැනලා යන්න හිතාගෙන කාර් එකේ යනවා. මේ අතරේ පාරේ ඉන්න පවුලක් යුන්ගේ වාහනය නතර කරලා උදව් ඉල්ලනවා. යුන්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන පවුලේ අම්මා දුව විතරක් හරි එක්කන්න යන්න කියලා යුන්ගෙන් ඉල්ලනවා. ඒත් මේ පවුලේ අයට වෛරස් එක පැතිරලා ඇති කියලා හිතන යුන් වාහනේ අරන් එතනින් යනවා. යුන් නංගිගේ පවුලේ අයත් එක්ක ජපානයට යන නැවකට ගොඩ වෙනවා. යුන් නැවෙද්දී සොල්දාදුවෙක් ඇවිත් නැව ජපානයට යන්න නැතුව හොන්කොන් වලට යනවා කියනවා. මේ නිසා යුන් ඒ ගැන බලන්න පාලක මැදිරියේ පැත්තට යනවා. යුන්ගේ නංගිගේ පවුලේ අය හිටියේ කාමරේ එක පුද්ගලයෙක්ට සොම්බි වෛරසය ආසාදනය වෙනවා. ප්‍රධානියා එක්ක කතා කරන ගමන් හිටිය යුන්ට කාමරේ සොම්බි වෛරසය ආසාදනය වුණ කෙනෙක් ඉන්න බව දැනගන්න ලැබෙනවා. ඉතුරු වුණ මිනිස්සු සොම්බින්ගෙන් බේරෙන්න එතනින් දුවන්න පටන් ගන්නවා. යුන් ඉක්මනින්ම පවුලේ අය හිටියේ කාමරේ හොයාගෙන එන්න ගන්නවා. මේ වෙලාවේ සොම්බියෙක් යුන්ට පහර දෙනවා. සොම්බිට පහර දීලා වෙඩි තියන යුන් ඉක්මනින්ම පවුලේ අය හිටියේ කාමරේ ඇතුළට යනවා. මේ වෙද්දිත් කාමරේ හිටිය මිනිස්සු වගේම නංගිගේ පුතත් සොම්බි කෙනෙක් විදියට පරිවර්තන වෙනවා දකින යුන් නංගිට කතා කරලා මෙතනින් එළියට යමු කියනවා. එතනින් සොම්බිලා විදියට වෙනස් වුණ මිනිස්සු පහර දෙන්න ගන්නවත් එක්කම යුන් වෙඩි තිව්වත් සොම්බිලාව නතර කරන්න බැරි වෙනවා. ඒත් එක්කම සොම්බියෙක් වුණ යුන්ගේ නංගිගේ පුතත් යුන්ගේ නංගිව හපනවා. මෙතනට යුන්ගේ නංගිගේ සැමියා වුණ යුන් දුවගෙන එනවා දකින යුන් ඉක්මනින්ම දොර වහලා යුන් අල්ල ගන්නවා. හොංකොං වලට යන මේ නැවක ආසාසිතෙක් අහුවෙන්න නිසා සරණාගත නැව් හොංකොං වලට ඇතුල් කරගන්න එක තානම් කරනවා. ඊළඟට පෙන්වන්නේ නැවෙන් බේරලා හොංකොං වලට ඇවිත් ඉන්න යුන්. මේ වෙලාවේ යුන් ඉන්න තැනට එන මැර කණ්ඩායමක් යුන්ට කතා කරලා ලොක්කා යන්න කිව්වා කියනවා. යුන් මේ කට්ටියත් එක්ක ලොක්කව හම්බ වෙන්න යනවා. එතන හියුන් ඉන්නවා දකින යුන් මෙතන ඉන්න හේතුව අහනවා. ඒත් එක්කම එතනට එන මැර කණ්ඩායම ලොක්කා මෙතන ඉන්න හොංකොං වලට පැනලාව කට්ටියට කතා කරනවා. පෙනිසියුලාවේ ඩොලර් මිලියන 20ක් සල්ලි තියෙන ට්‍රක් එකක් තියෙනවා කියන නායකයා ට්‍රක් එකේ සල්ලි අරන් આવොත් සල්ලි වලින් භාගයක් යුන්ලාගේ කට්ටියට දෙන්නම් කියනවා. ඒකෙන් හොංකොං වල සරණාගත තත්ත්වෙන් මිදලා සැපෙන් ජීවත් වෙන්න පුළුවන් කියනවා. යුන් මේ ගමනට අකමැති වුණත් යුන් ගමන යනවා කියන නිසාම යුන් මුත් පෙනිසියුලාවට යන්න තීරණය කරනවා. මේ අය බෝට්ටුවෙන් පෙනිසියුලාව ළඟට ලං වෙනවා. මැර කණ්ඩායම අවශ්‍ය බඩු කණ්ඩායමට දීලා ට්‍රක් එක අරන් එනකන් දවස් 3ක් බලන් ඉන්නවා කියනවා. රැට සොම්බින්ට පේන්නේ නැහැ කියන මේ කට්ටිය සොම්බි ශබ්දයේ තියෙන පැත්තට ආකර්ෂණය වෙනවා කියනවා. පොඩි බෝට්ටුවක් ගන්න යුන්ගේ කණ්ඩායම පෙනිසියුලාවට යනවා. ඊළඟට කාර් එකක් ගන්න කණ්ඩායම සල්ලි ට්‍රක් එක තියෙන තැන හොයාගෙන යනවා. යුන් මේ බිල්ඩින් වල සොම්බිලා පිරලා ඉන්නවා දකිනවා. සල්ලි ට්‍රක් එක හොයා ගන්න කණ්ඩායම සල්ලි ආරක්ෂිතව තියනවා දැකලා සතුටු වෙනවා. ට්‍රක් එකේ ඩ්‍රයිවර් ෂීට් එකේ සොම්බියෙක් ඉන්නවා දකින යුන් සොම්බිව ෂීට් එකේ නයින් ටර්න් යනවත් එක්කම සොම්බිය හැරිලා යුන්ව හපන්න හදනවා. මේ නිසා යුන් සොම්බි එක්ක පොරබදින වෙලාවේ ට්‍රක් එකේ හෝන් එක වදිනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන යුන් සොම්බිට වෙඩි තියලා මරලා දානවා. සද්ද නිසා සොම්බිලා පහර දෙන්න එනවත් එක්කම ඉක්මනින්ම වාහන වලට නැග ගන්න කණ්ඩායම යන්න පිටත් වෙනවා. මේ වාහනයන් ඉස්සරහට ගිනි බෝල එනවත් එක්කම සොම්බිලා වාහන තියෙන පැත්තට එන්න ගන්න. සොම්බිලාගේ වැදිලා කාර් එක පෙරලෙනවත් එක්කම සල්ලි තිබුණු ට්‍රක් එක කාර් එකේ හැප්පෙනවා. එතෙන්දී ට්‍රක් එකේ හිට යුන් වාහනෙන් විසිනවා. එතෙන් නැගිටින යුන් කණ්ඩායමයට සොම්බිලා පහර දෙනවා දකින. ඒත් මේ වෙලාවේ යුන් සොම්බිලාගෙන් බේරලා සල්ලි තියෙන ට්‍රක් එක පිටපස්සේ නැග ගන්නවා. යුන් ළඟට එන සොම්බිලාට පහර දෙනවා. එතෙන්දී ඉස්සරහින් සොම්බියෙක් යුන් ළඟට එනවත් එක්කම වාහනයක් ඇවිත් මේ සොම්බිව හප්පනවා. වාහනේ ඉන්න ඩෑන් කියන කෙල්ල යුන්ට වාහනේට නගින්න කියනවා. යුන් වාහනේට නැග්ගම සොම්බිලාව හප්පන ගමන් මේ ඩෑන් වාහනේ වේගෙන් අරගෙන යන්න ගන්නවා. යුන් වාහනේ ඇතුලේ පොඩි ගහන ළමයෙකුත් ඉන්නවා දකින. සොම්බිලාව මගහරන ගමන් පාරවල් වලින් දාන ඩෑන් වාහනේ එන්ජින් එක ඔෆ් කරලා කලවර තැනකට දානවා. උමගිස්සරා සොම්බිලා ගොඩක් ඉන්නවා දකින ඩෑන් එතනින් වාහනේ අරගෙන යන්න අමාරු වෙයි කියනවා. මේ නිසා ඩෑන්ගේ නංගී ලයිට් පත් වෙන රිමෝට් කාර් එකක් සොම්බිලා පැත්තට යවලා සොම්බිලාව වාහනේ යන පාරෙන් අයින් කරනවා. සල්ලි තියෙන ට්‍රක් එක ළඟට එන මිනිස්සු කණ්ඩායමක් මේ ට්‍රක් එක මෙතින් අරගෙන යනවා. සිහිය නැති වෙලා හිට යුන්ට සිහිය යනවත් එක්කම වයසක පුද්ගලයෙක් තුවක්කුවක් තියන් ඉන්නවා දකිනවා. මෙතනට ඩෑන්ගේ නංගී එනවා. ඒකාබද්ධ හමුදාවට අපිව බේරගන්න එන්න කතා කරා කියන හමුදාවේ හිටපු නිලධාරියෙක් වෙන මේ සීයා ඉක්මනින්ම මෙතෙන් බේරලා යන්න පුළුවන් කියන. මේ නිසා ඩෑන් ඒකාබද්ධ හමුදාව ගැන කියවන එක නතර කරන්න කියන. යුන් ඉන්න තැනට කාන්තාවක් එනවා. මේ කාන්තාව දකින යුන්ට හොංකොං යන නැවට යන වෙලාවේ වාහනේ නතර කරලා දුව හරි බේරගෙන අරන් යන්න කිව්ව සිද්ධිය මතක් වෙනවා. යුන්ට තුවක්කුව දික්කන ඩෑන්ගේ අම්මා උඩ මේ කාන්තාව යුන්ගෙන් 631 ඒකකයත් එක්කද ඉන්නේ අහනවා. 631 ගැන දන්නේ කියන යුන් ඊයේ රෑ හොංකොං ඉඳන් පෙනිසියුලාවට බෝට්ටුවෙන් ආවේ කියන. සල්ලි තිබුණු ට්‍රක් එක අරන් එන කණ්ඩායම සොම්බෙන්ගෙන් ආරක්ෂාවෙන් හදන්න ඉන්න බලකොටුවකට ඇතුල් වෙනවා. ට්‍රක් එකේ දොර අරින කණ්ඩායම හියුන් ඉන්නවා දැකලා අල්ලගෙන අරගෙන යනවා. යුන් 631 ගැන අහනවා. මේ අය 631ක් කියන්නේ කලින් හමුදා නිලධාරීන් කණ්ඩායමක් කියනවා. මේ වෙද්දී මේ හමුදා කණ්ඩායම හිතක් පපුවක් නැති මැර කණ්ඩායමක් වෙලා කියනවා. මේ මැර කණ්ඩායමේ කැප්ටන්සියෝ ට්‍රක් එකේ තියෙන සල්ලි දගෙන යුන්ගේ අංකයක් ගන්න මැර කණ්ඩායම යුන්ව අංක ගහපු මිනිස්සු ඉන්න කන්ටේනර් පෙට්ටියකට දාලා දොර වහන.
සියෝ ට්‍රක් එක ඇතුලේ තිබුණ ෆෝන් එක ගන්නවත් එක්කම කෝල් එකක් එනවා. කතා කරන මර කණ්ඩායම අය සල්ලි තියෙන ට්‍රක් එක වරායට අරගෙන එන්න කියනවා. මේ නිසා සියෝ ට්‍රක් එක වරායට අරගෙන ගිහින් මේ නගරෙන් බේරලා යන්න හිතනවා. යුන් අංක ගහලා තිබුණ කණ්ඩායමත් එක්ක මෙතන සොම්බිත් එක සටන් කරන තැනකට දානවා. සොම්බිලා ඇවිත් මිනිස්සු අපන්න ගන්නවත් එක්කම උඩින් ඉඳන් මේ දිහා බලන් ඉන්න හමුදාවේ අය සතුටු වෙනවා. මේ තරඟ ඉවර වෙනවත් එක්කම යුන් මුත් සොම්බිලාගෙන් බේරලා පැන ගන්නවා. ඩෑන්ගේ අම්මා යුන් එක්ක කතා කරලා හමුදාය අය ඉන්න තැනට ගිහින් සල්ලි තියෙන ට්‍රක් එක හොරකම් කරගෙන වරායට යමු කියලා කතා කරගන්න. යුන්ට නින්දේ ඉතින් නැවට යන වෙලාවේ ඩෑන්ගේ අම්මා උදව් ඉල්ලපු සිද්ධිය මතක් වෙලා හැරෙනවා. මේ නිසා ඩෑන්ගේ අම්මට කතා කරන යුන් ඩෑන්ගේ අම්මා නැවට යන වෙලාවේ උදව් ඉල්ලපු සිද්ධිය මතක් කරනවා. එතනදි කතා කරන ඩෑන්ගේ අම්මා එදා කාර් 31ක් පවුලේ අය පහු කරගෙන ගියා කියලා යුන් පවුලේ අයට ණය කියනවා. ඊළඟට යුන්ට තුවක්කුවක් දෙනවා. මේ කට්ටිය වාහනයකින් එක තැනකට එනවා. ඊළඟට වාහනේ නතර කරලා දුවලා දෙන්නටයි මේ 100ටයි වාහනේට වෙලා ඉන්න කියන ඩෑන්ගේ අම්මා යුන් එක්ක හමුදාය ඉන්න තැනට හොරෙන් ඇතුළු වෙනවා. දෙන්නා සල්ලි තිබුණ ට්‍රක් එක ළඟට එනවා. මේ වෙලාවේ සියෝ ළඟ වැඩ කරන පුද්ගලයෙක් ට්‍රක් එක ළඟට එනවා. යුන් තුවක්කුව දික් කරලා මේ පුද්ගලයා බය කරනවා. සැටලයිට් ෆෝන් එකකින් සියෝ කතා කරලා සල්ලි තියෙන ට්‍රක් එක වරායට අරගෙන යනවා කිව්වා කියන මේ පුද්ගලයා වාහනේ ඇතුලේ හිටිය පුද්ගලයෙක් හොයාගත්තා කියන නිසාම යුන් බව තේරුම් ගන්න යුන්ව බේර ගන්න ඉතින් යනවා. අංක ගහපු මිනිස්සු සෙල්ලම් කරන තැනට දාලා ආයෙත් සොම්බිලා නිදාස් කරනවා. ට්‍රක් එක ළඟට එන සියෝ ඩෑන්ගේ අම්මා ඉන්නව දැකලා ඒ පැත්තට වෙඩි තියන නිසාම ඩෑන්ගේ අම්මා ට්‍රක් එකේ තියෙන ඉස්සරහට ගන්නවා. යුන් සොම්බිලා දාලා සෙල්ලම් කරන තැනට ඇවිත් සොම්බිලාට වෙඩි තියන්න ගන්නවා. ඊළඟට දුම් බෝම්බයක් දාලා යුන් එක්ක තියෙන පැන ගන්නවා. සොම්බිලා හමුදාවේ කට්ටියට පැත්තට ඇවිත් පාර දෙන්න ගන්නවා. යුන් ඉස්සරහින් එන හමුදායට වෙඩි තියන ගමන් යනවා. එතනදී හමුදාය යුන්ව වට කරනවත් එක්කම යුන්ට සොම්බියෙක් පහර දෙන්න නිසාම යුන් මේ සොම්බිව අල්ලගෙන ඉන්නවා. ඒත් එක්ක බිම වැටලා තිබුණ තුවක්කුවක් ගන්න හියුන් හමුදායයට වෙඩි තියන්න ගන්නවා. ඊළඟට හියුන් යුන්ට තුවක්කුව දෙනවත් එක්ක හමුදාය ප්‍රධාන යුන්ට වෙඩි තියන නිසාම හියුන් මැදට පැනලා යුන් ඉතින් බේරනවා. ඒත් එක්ක වෙඩිවදින හියුන් මැරෙනවා. මේ නිසා තරහ යන යුන් එක දිගට හමුදායට වෙඩි තියන ගමන් පහර දෙන්න ගන්නවා. එතනදී හමුදායේ ප්‍රධාන යුන්ට වෙඩි තියන්න හදනවත් එක්කම ඩෑන්ගේ අම්මා ට්‍රක් එක එතනට අරගෙන එනවා. යුන් වාහනයට නගිනවත් එක්ක ඩෑන්ගේ අම්මා ට්‍රක් එකේ තියෙන අරගෙන යනවා. හමුදාය අය සොම්බිලාට පාර දීලා වාහනවලට නැගගෙන ට්‍රක් එක පස්සේ නෙලවන්න ගන්න. ට්‍රක් එක ඉස්සරහට සොම්බිලා ගොඩක් එන නිසාම ට්‍රක් එක ඉස්සරහට අරගෙන යන්න බැරි වෙනවා. ඒත් එක්ක වාහනේ අරගෙන එන ඩෑන් සොම්බිලා පැත්තට ලයිට් එකක් ගහලා සොම්බිලාවේ පැත්තට ගෙන්න ගන්නවා. ඊළඟට පැත්තකට ලයිට් එකක් විසි කරන නිසාම සොම්බිලාවේ පැත්තට යනවා. වාහන දෙක ඉස්සරහට යන්න ගන්නවත් එක්කම හමුදාය අය මේ වාහන ළඟට ඇවිත් හප්පන්න ගන්නවා. ඩෑන් හමුදාය පැත්තට වාහනේ ලයිට් එක ගන්න නිසාම සොම්බිලාවේ පැත්තට ඇවිත් වාහනවල හැප්පෙනවා. හමුදායත් මේ වාහන දෙක පැත්තට ලයිට් ගන්න නිසාම සොම්බිලා ගොඩක් වාහන පැත්තට එන්න ගන්නවා. බිල්ඩින් ඇතුලේ සොම්බිලා ගොඩක් ඉන්නවත් දකින යුන් ඒ පැත්තට වෙඩි තියනවත් එක්කම සොම්බිලා පාට වැටලා පාරාවිර වෙනවා. ඒත් එක්ක සොම්බිලා හමුදායට පාර දෙන්න ගන්නවා. වාහන දෙක වරාය ළඟට ලං වෙනවත් එක්කම සියෝ ඩෑන් පැදපු වාහනේ හප්පනවා. ඊළඟට සියෝ ඩෑන් වාහනේ නිලියට ඇදලා අරන් තුවක්කුව තියලා බය කරන නිසාම කට්ටිය තුවක්කු බිම දානවා. මේ වෙලාවේ ඩෑන්ගේ නංගි සියෝ පැත්තට සෙල්ලම් කාර්යයක් යවනවත් එක්කම ඩෑන් ඉතින් බේරෙනවා. සියෝ ඩෑන්ගේ නංගි පැත්තට වෙඩි තියන නිසාම වයසක පුද්ගලයා පැනලා ඩෑන්ගේ නංගිව බේරෙනවා. එතින්දි වයසක පුද්ගලයාට වෙඩි වැදිලා මැරෙනවා. ඩෑන්ගේ අම්මා තුවක්කුව අරන් සියෝට වෙඩි තියන්න හදන නිසාම සියෝගේ වෙඩිල්ලක් ඩෑන්ගේ අම්මයි කකුලට වදිනවා. යුන් තුවක්කුව අරන් වෙඩි තියනවත් එක්ක සල්ලි තියෙන ට්‍රක් එක ඇතුළට පැන ගන්න සියෝ ට්‍රක් එක අරගෙන වරාය පැත්තට යනවා. සියෝ ට්‍රක් එක නැව ඇතුළට අරගෙන යනවා. මේ වෙලාවේ එතනට එන මැර කණ්ඩායමේ අය සියෝට වෙඩි තියනවා. ඉතින් මේ මැර කණ්ඩායම යුන්ගේ කණ්ඩායම සල්ලි ට්‍රක් එක අරගෙන ආවම වෙඩි තියලා මාරලා ට්‍රක් එක විතරක් අරගෙන යන්න බලාගෙන ඉඳලා තියෙනවා. වෙඩි වැදලා මාරුවෙන් හිටිය සියෝ ට්‍රක් එක නැවෙන් පිටපස්සට ගන්න. ඒත් එක්කම සොම්බිලා නැව ඇතුළට ඇවිත් මේ මැර කණ්ඩායමට පාර දීලා මාරලා දානවා. යුන් නැව ඇතුළට සොම්බිලා ගොඩක් යනවා දකින්න නිසාම බේරලා යන්න වෙන ක්‍රමයක් නැති බව තේරුම් ගන්න. ඒත් එක්කම මෙතනට හෙලිකොප්ටරයක් එන නිසාම ඩෑන්ගේ අම්මා යුන්ට ළමයි දෙන්න හෙලිකොප්ටර් එකට අරගෙන යන්න කියනවා. යුන් ළමයි දෙන්නව අරගෙන යනවත් එක්කම මේ පැත්තට එන සොම්බිලාට ඩෑන්ගේ අම්මා වෙඩි තියනවා. සොම්බිලා ගොඩක් එන බව දකින්න ඩෑන්ගේ අම්මා වාහනයක් ඇතුළට ගිහින් ෆෝන් ගහන්න ගන්න නිසාම සොම්බිලා වාහනේ වට කරගන්න. හෙලිකොප්ටර් එක ළඟට ගියා මෙතන හිටිය නිල්ධාරණියකගේ තුවක්කුවක් ගන්න ඩෑන් අම්මවත් බේර ගන්න කියනවා. ළමයි ඉන්න එක්කන් හෙලිකොප්ටර් එක යන්නේ නැති නිසාම තමන් වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා දැනගන්න ඩෑන්ගේ අම්මා වෙඩි තියාගන්න හදනවා. මේ වෙලාව යුන් උත්සාහ කරලා බලන්නේවත් නැති කෙනෙක් කිව්ව කතාව මතක් වෙන නිසාම ඩෑන්ගේ අම්මාව බේර ගන්න ආසරේ වෙඩි තියන ගමන් මේ පැත්තට යනවා. බේරෙන්න අවස්ථාවක් තියෙන බව තේරුම් ගන්න ඩෑන්ගේ අම්මා සොම්බිලාට වෙඩි තියන්න පටන් ගන්නවා. වාහනෙන් බයින ඩෑන්ගේ අම්මා හෙලිකොප්ටර් එක පැත්තට එන්න ගන්නවත් එක්කම යුන් පස්සෙන් එන සොම්බිලාට වෙඩි තියනවා. හෙලිකොප්ටර් එක ළඟට එන කට්ටිය හෙලිකොප්ටර් එකට නැගලා සොම්බි පිරුණ මේ නගරයෙන් පිට වෙනවත් එක්කම මේ මූවි එක අවසන් වෙනවා.